හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගලන්ට අද අපි හදන්න යනවා පරිප්පු වඩේ. ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන් දෙයක් තමයි මේක. ඉතින් අප්පා මේ අපි හැම ගෙදරකම තියෙනවා මේ පරිප්පු. ඉතින් මේ පරිප්පු මම සෝක් කරලා මේ විනාඩි 5ක් විතර තිබිලා පෙරලා අරගෙන තියෙන්නේ. මට ඕන කරනවා තව ලුණු මොඩ කරනවා පොඩි හීනියට කපාගත්තා. ඊළඟට මිරිස් අමුමිරිස් ඕන කරනවා හීනියට කපාගත්තා. ඊළඟට හීනියට කපාගෙන තියෙනවා මම curry leaves මට ඕන කරනවා තව chili flakes තව මට ඕන කරනවා ටර්මරික් පවුඩර් ඊළඟට මට ඕන කරනවා චිලි පවුඩර්. ඉතින් අපි කොහොමද මේක හදන්නේ කියලා බලමු. මුලින්ම කරන්න තියෙන්නේ ඔයගලන්ට මේ පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන අපි පොඩ්ඩක් පරිප්පු ටිකක් තියාගන්නවා පස්සේ මේකට මික්ස් කරන්න. ඔන්න මම බ්ලෙන්ඩ් කරලා ඉවරයි. ඉතින් අපි මේක මේ මම කලින් කිව්ව පරිප්පු පොඩ්ඩට මික්ස් කරනවා. ඊට පස්සේ මේ අපිට කරන්න තියෙන්නේ අපේ මේ ලුණුයි මිරිසුයි curry leaves ඔක්කොම එකතු කරගන්න. ඊට අමතරව මේ මිරිස් ඊළඟට කහ ඊට පස්සේ chili flakes ඊට පස්සේ මේ අපිට ඕන තරමට මේ ලුණු ටිකත් එකතු කරගන්න. ඊට පස්සේ ඉතින් මික්ස් කරන්න තමයි මේක තියෙන්නේ. දැන් මේ මික්ස් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ පොඩි ටිප් එකක් මට කියන්න බැරුණා මේ අතේ ඇලෙනවට අපි පොඩ්ඩක් තෙල් ටිකක් ගා ගන්න අතේ මුලින්ම මේක මේ වගේ. ඊට පස්සේ මේ වගේ බෝල කරලා ඊට පස්සේ ඔයාට ඕන තරමට මෙහෙම ෆ්ලැට් කරගන්න. මෙන්න මේ විදිහට හදාගන්න. පොඩ්ඩක් පැතලි වුණ තරමට බදින්න යනකොට ලේසි. ඔන්න මම හදාගත්තා එක එක විදිහට. ඉතින් මම රවුමට හදාගත්තා, ෆැට් කරලා හදාගත්තා, ඊළඟට උඹලකට දාලා එක හදාගත්තා. ඉතින් අපි මේක මේ බෙදලා බලමු කොහොමද රස කියලා. අපි වඩේ ටික බෙද ගන්න යන්නේ. අපි තෙල් ටික රත් වෙන්න දාලා තියෙන්නේ. අපේ තෙල් ටික රත් වෙලා තියෙන හොඳටම. ඉතින් අපි වඩේ ටික දා ගන්නවා බෙදෙන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මගේ මේ වඩේ එක හොඳට බෙදලා තියෙනවා මේ ගෝල්ඩන් කලර් එකට. ඉතින් මේ ගානට බැද්දාම නම් නියමයි ඉතින්. ඔයගොල්ලන්ට පේනවා මගේ වඩේ ටික හොඳට මේ කුක් වෙලා තියෙන්නේ. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේ වඩේ එක බදිනකොට මේ ගොඩක් තෙල් රත් කරගන්න එපා. අනිත් එක මේ වඩේ එක මේ එකපාරක් බැදලා ඊළඟට රෙස්ට් කරලා ඊළඟට ආයි බදින්න. එතකොට ඇතුළ හොඳට මේ කුක් වෙලා තියෙයි මේ අවුට් මේ එළිය හොඳට මේ ක්‍රිස්පි ගතියට. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න මේ ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑමක් මේක.